බලන්න. අපෙන් ප්‍රශ්නයක් අහලා තිබුණා මේ ඉලෙක්ට්‍රෝඩ් එක සහ මේ ඇයි ඉලෙක්ට්‍රොලයිට් එක පාවිච්චි කරන්න කියලා විස්තර කරන්න කියලා. ඒකට දැන් අපි ඉලෙක්ට්‍රෝඩ් එකක් ගත්තොත් දැන් මම මෙතන අනින්න. ඉලෙක්ට්‍රෝඩ් එකක් කියන්නේ යම්කිසි මෙටල් එකක් it's in a solution of its own ion. දැන් මේක සිංක් නම් මෙයා ඉන්නවා සිංක් 2+ solution එක. මෙතන ඒතකොට ඉලෙක්ට්‍රෝඩ් ඉක්විලිබ්‍රියම් එකක් ඇති වෙනවා. ඉක්විලිබ්‍රියම් එකක් කියන්නේ මම හිතන්නේ ඉක්විලිබ්‍රියම් කරලා ඇති ඕගොල්ලෝ. මෙන්න මේ වගේ දෙයක්. මේ වැදගත් දෙයක් ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි කියන්නේ ෆිසිකල් කෙමිස්ට්‍රි. එතකොට අනිවාර්යෙන් ඇබ්සලියුට්ලි අනිවාර්යෙන් යුනිට්ස් ගන්නවා. යුනිට්ස් නේ ෆිසිකල් ස්ටේට්ස් භෞතික අවස්ථා නේද කියන්නේ ඒක. Yes sir. He probably went to drink water or something. අනිවාර්යෙන්ම ෆිසිකල් ස්ටේට්ස් දාන්න. මොකද ෆිසිකල් ස්ටේට්ස් දැම්මොත් ලකුණු දෙන්න බෑ කියලා සමහර වෙලාවට කියනවා. එතකොට ඔයාලා ලියලාවට වැඩක් නැහැ. මේ ලෝකේ හරි කුරිරුයි. එතකොට දැන් මේ සිංක් 2+ අයන් එක විතරක් තියන්න බෑනේ. අපි ඒක මොකක් හරි මේ සොලියුෂන් එකක් විදියට දෙන්න. එතකොට අපිට නිකන් සිංක් සල්ෆේට් වගේ පාවිච්චි කරන්න පුළුවන්. මේ පාවිච්චි කරන අනිත් අයන් එක මේ වැඩි රියැක්ෂන්ස් වලට පාර්ටිසිපේට් නොවන එකක් වෙන තරමට හොඳයි. මොකද නැත්නම් වාතයක් වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝඩ් එකක් කියන්නේ හැමතිස්සෙම සෙල් එකකින් භාගයක්. එහෙනම් අපි වෝල්ට් මීටර් එකට කනෙක්ට් කරන්න පුළුවන්. මේ කැලේ විතරයි ඉලෙක්ට්‍රෝඩ් එක කියන්නේ. ඉලෙක්ට්‍රෝඩ් එක සමහර වෙලාවට මේ දැන් යාගෙන් මෙටල් එක නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතනට අපිට මේ අපි දැන් මෙතන කතා කරන්නේ මේ ඉලෙක්ට්‍රෝ කෙමිකල් සෙල්ස් ගැන. හරි. ඉලෙක්ට්‍රෝ කෙමිකල් සෙල් එකක් කියන්නේ ඒකෙන් ඉලෙක්ට්‍රිකල් එනර්ජි එකක් නිපදවනවා. ඒක බැටරියක් වගේ. අපි පාවිච්චි කරන මේ කාර් බැටරිය, ඒ වගේම ටෝච් බැටරි, ඒවා ඉලෙක්ට්‍රෝ කෙමිකල් සෙල්. එයාගේ ඕන් ඉලෙක්ට්‍රිකල් එනර්ජි එකක් නිපදවනවා. දැන් ඉලෙක්ට්‍රොලයිටික් සෙල් එකක් ගත්තොත් මෙයා නිකන් ඇප්ලයන්ස් එකක්. ඕකේ ඉලෙක්ට්‍රොලයිටික් සෙල් එක කරන්නේ මොකක් හරි සොලියුෂන් එකක් තියෙනවා. අපි ඒකට මේ වෝල්ටේජ් එක දීලා අපි මේ ඒකේ තියෙන එක මොකක් හරි කෙමිකල් චේන්ජ් එකකටපත් කරනවා. ඒකට අපි ඉලෙක්ට්‍රිකල් එනර්ජි එකක් දෙන්න ඕනේ. ඒක ඉලෙක්ට්‍රොලයිටික් සෙල්. මේක ඉලෙක්ට්‍රෝ කෙමිකල් සෙල්. ඒ කියන්නේ මොකද මේ දෙකේ නම යතද? විද්‍යුත් රසායනික කෝෂයේ ඉලෙක්ට්‍රෝකෙමිකල් සෙල් එක, විද්‍යුත් විච්ඡේදන කෝෂයේ ඉලෙක්ට්‍රොලයිටික්. ඔව්. ඒතකොට මේ දෙක ඔපොසිට්ස්. ඒ කියන්නේ ඒක හැමදෙස්සෙම මතක තියාගන්න. සහ ඔයාලට ප්‍රශ්නයක් දුන්නොත් හැමදෙස්සෙම බලන්න මෙතන දීලා තියෙන විද්‍යුත් රසායන කෝෂයක්ද විද්‍යුත් විච්ඡේදන කෝෂයක්ද කියලා. මේක අතිශය වැදගත්. එතකොට විද්‍යුත් රසායන කෝෂයක වෝල්ටේජ් එක එන්නේ පොසිටිව් වැලියු එක. වෝල්ටේජ් එක කියන්නේ අපි ඒක කියනවා මේ E සෙල් එක කියලා. විද්‍යුත් ගාමක බලය. ඔව්. මේකේ විද්‍යුත් ගාමක බලය එන්නේ නෙගටිව් වැලියු එක. ඒවත් මතක තියාගන්න. එතකොට දැන් අපි ඉලෙක්ට්‍රෝ කෙමිකල් සෙල් එක නම් අපි ගොඩක් දුරට පාවිච්චි කරන්නේ යම් කිසි මෙටල් එකක් සහ ඒකෙම අයන් එක. එතකොට මේක තමයි ඉලෙක්ට්‍රෝඩය කියලා කියන්නේ. ඉලෙක්ට්‍රෝඩයක් නිකන් තිබුණා කියලා මොකුත් වෙන්නේ නැහැ. අපි ඉලෙක්ට්‍රෝඩයක් වෙන ඉලෙක්ට්‍රෝඩයක් එක්ක කනෙක්ට් කරාම තමයි එතන අපිට මේ ඉලෙක්ට්‍රෝ කෙමිකල් සෙල් එකක් හම්බ වෙන්නේ. හරිද? එතකොට අපි අලුත් white board එකක් ගමු එක්ක. දැන් අපි මේ ඊළඟට අපි මොකද කතා කරන්නේ? ස්ටෑන්ඩඩ් ස්ටෑන්ඩඩ් ඉලෙක්ට්‍රෝඩයක් හැදෙන විදිහ සහ ඒක තියෙන අර
standard point. තත්ත්ව ටික Yeah, ටිකක් මේ මේ අපි අලුත් white board එක මේක ටිකක් cluttered වෙලා. හරි. එතකොට standard electrode එකක් කියන්නේ මෙහෙම දෙයක්. දැන් මං කියවනේ මොකක් හරි electrode එකක විභවය. හරිද? තීරණය වෙනවා concentration එක මත, temperature එක මත. හරිද? අපි මෙහෙම වැඩක් කරමු. අපි concentration එකයි temperature එක දෙකම fix කරමු. දැන් concentration එකත් එකයි නම් temperature එකත් එකයි නම් අපි භාවිතා කරන materials එකයි නම් අපි මොන විදිහට කොහෙ measure කරත් අනිවාර්යෙන් මේ තව සමහරලාට මේ gas සෙමින් වලට නම් pressure එකක් දෙන්න පුළුවන්. pressure and concentration දෙක අනුලෝමයි. analogous. එතකොට දැන් අපි මේ factors අපි constant තියාගත්තොත් ඒ කියන්නේ අපි කොතන measure කරත් කියන්නේ අපි මං මෙතන ඉඳන් measure කරත් යසඳු ඔහේ ඉඳන් measure කරත් වෙන කෙනෙක් වෙන තැනක ඉඳන් measure කරත් electrode එක තියෙනවනේ potential එක වෙනස් වෙන්න බෑ. මොකද වෙනස් වෙන්න factors නැහැ. තේරෙනවද? okay ඒ කියන්නේ ඒක වෙනස් වෙන්න ක්‍රමයක් නැහැ. it's like නිකන් හිතන්න මගේ මූණත් මැච් වෙනවා නම් මගේ මූණට මගේ නමත් මගේ නමට මැච් වෙනවා නම් ඒ මම තමයි වෙන කෙනෙක් වෙන්න විදියක් නැහැ. ඒ වගේ. Like I hope there are no clones of me out there, but yeah. ඒ clone සිටිය තුන්ට නිකන් නම් දායනේ නිකන්. Karalu clone 1, Karalu clone 2 ඒ වගේ නිකන්. They probably be named by numbers, which is dehumanizing, but they're not human, so that's fine. එතකොට දැන් අපි ස්ටෑන්ඩඩ් ඉලෙක්ට්‍රෝඩ් එකක් කියන අපි මේවා ෆික්ස් කරනවා. අපි කියනවා හරි අපි මෙන්න මේවා මේ වැලියුස් වල තියාගන්නවා. එතකොට අපි බලනවා මොකද්ද කන්සන්ට්‍රේෂන් එක කියලා. එහෙම තමයි ස්ටෑන්ඩඩ් මේ ඉලෙක්ට්‍රෝඩ් එකක් කියන්නේ. ස්ටෑන්ඩඩ් ඉලෙක්ට්‍රෝඩ්. එතකොට දැන් කන්සන්ට්‍රේෂන්ස් වලදී අපි පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට 1 mole per decimeter. 1 mole per decimeter කියන්නේ මොකක්ද කියලා නිකන් මතක් කරලා හිටියොත් ඒ කියන්නේ මොකක් හරි දෙයක් හිතන්න සෝඩියම් ක්ලෝරයිඩ් කියලා. සෝඩියම් ක්ලෝරයිඩ් වල මෞලික ස්කන්ධය කීයද? එතකොට සෝඩියම් වල 23යි 58.5 නේ 58.5. common facts. සෝඩියම් ක්ලෝරයිඩ් 1 mole එක ග්‍රෑම් 58.5ක් අපි දිය කරනවා 1 decimeter වල. ඕකේ. දැන් මෙන්න මේ ප්‍රශ්නෙට දෙන්න. හරිද? අපි දැන් මේක දිය කරන්නේ 1 cubic decimeter කියන්නේ මේ 1 liter. හරිද? 1 liter අපි ලීටරයක් වතුර ලීටරයක් අරන් ඒකට සෝඩියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 58.5ක් දානවද? එතකොට වොලියුම් එක වෙනස් වෙනවා. නෑ we never do that. එතකොට බර වැඩි වෙනවනේ. බරත් වැඩි වෙනවා වොලියුම් එක වෙනස් වෙන ඉතින් අපිට එච්චරම ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි සමහරවිට. ඒ කියන්නේ මේක 58.5ක් දැම්ම කියලා වොලියුම් එක ඒ ප්‍රමාණයෙන් වැඩි වෙන්නේ නැහැ. හැබැයි that's not how we do it. අපි කරන්නේ මේ අර මේව මතක නැති කට්ටිය පොඩි රිවිෂන් එකක් විදිහට කියන්නේ. අපි සෝඩියම් ක්ලෝරයිඩ් දැන් මෙතන 1 ලීටර් මාක් එකේ මේක කියමු. අපි ඊට වඩා අඩු වතුර ප්‍රමාණයක දිය කරගෙන මේ ග්‍රෑම් 58.5 ඊට පස්සේ 1 ලීටර් මාක් එක වෙනකම් පුරවනවා. කියන 1 ලීටර් එකක් ඇතුළත contained මේ 58.5 1 mole of sodium chloride කියන එක තමයි 1 mole per decimeter කියන්නේ. Sometimes we use saturated solutions. සම්තෘප්ත මේ ද්‍රාවණ පාවිච්චි කරනවා. සම්තෘප්ත කියන්නේ අපි පුළුවන් තරම් ලුණු දිය කරනවා. දිය කරලා ඒකෙන් 1 ලීටරයක් ගන්න. ඕකේ. අපි ස්ටෑන්ඩඩ් විදිහට මේ දෙක පාවිච්චි කරනවා. ටෙම්පරේචර් එකේ ස්ටෑන්ඩඩ් එක අපි කලින් කතා කරා 298යි කෙල්වින්. sometimes
we take it as approximately 300 Kelvin. pressure එක අපි standard එක 1 atmosphere. 1 atmosphere කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි දැන් like just to explain හරිද? earth එක තියෙනවා. earth එක වටේට very thin layer එකක් තියෙනවා atmosphere එක හරිද? මේ වටේටම තියෙනවා මට අඳින්න කම්මැලි. එතකොට දැන් මේ atmosphere එක දැන් ඔයාට උඩින් තියෙන හැම gas particle එකේම බර ඔයාගේ ඇඟට එනවා. okay, this is a very big pressure. අය එතකොට අපි crush වෙන්නේ නැත්තේ. ඒකට හේතුව තමයි අපේ ඇඟ ඇතුළේ තේ ප්‍රෙෂර් එකම තියෙනවා. එතකොට අපිට ඒකෙන් බලපෑමක් එන්නේ නැහැ. එතකොට මේ 1 atm කියන එක අපිට ඉතාම කන්වීනියන්ට් විදිහට එනවා 1,1325යි pascal කියලා. pascal හෝ newtons per square meter. මේක අපිට approximate කරන්න පුළුවන් 100,000 pascals. ඒවත් 100 kilopascals. එහෙමත් නැත්නම් 1 bar කියලා. bar එකක් කියන්නේ atmosphere එකක් නේද? bar එකක් කියන්නේ atmosphere නේද? I don't exactly. Hey, wait a minute. හරි හරි. bar එකක් කියන්නේ මේ 100,000 pascals. Yeah, I just checked. atmosphere එකක්ම නෙමෙයි like 100,000 pascals මේ which is approximately equal to 1 atmosphere. සමහර වෙලාවට මේක PSI වලින් දෙන්න පුළුවන් pounds per square inch, but you don't do that. Luckily we don't live in freedom land where they use freedom units. We have non-freedom units which are superior in every way. නේද හිතන්නේ අඟල් වලිනුයි අඩි වලිනුයි ගන්න කිරීම කරන්න කොච්චර චාටර්ද මේ කොහොම හරි මේවා තමයි අපේ like these are go to standard conditions. එතකොට අපි දැන් අර කතා කරපු sink electrode එක අපි standard විදියට හදනවා නම් okay we get sink වල concentration එක standardize කරන්න ඕනද අපි? think solid එක ඝනයක් concentration එක standardize කරන්න ඕනේ නැත්තේ. ඒත් ඝනයක් ගත්තොත් දැන් හිතන්න ලුණු කියලා. ලුණු අපි මේ යම් කිසි ප්‍රමාණයක් ගන්න. ඒකෙන් ඒ වොලියුම් එකේ තියෙන මෝල්ස් ගන්න ගන්න. අපි ලුණු වොලියුම් එක දෙගුණයක් කරොත් ඕකේ. දැන් තියෙන මෝල්ස් ගානක් දෙගුණයක් කරනවා වොලියුම් එක දෙගුණයක් කරනවා. ඒතකොට solid එක concentration එක සමානයි ඇත්තට. ඕනම අවස්ථාවක එකයි as long as the density is the same. again solid එක density එකට proportional concentration. solid එක density එක අපි සාමාන්‍යයෙන් වෙනස් වෙනවා අඩුයි කියලා ගන්න. මේක වෙනස් වෙන්න පුළුවන් temperature එක but we consider that negligible. එතකොට අපි sink වල concentration එක නවද වෙන්න ඕන sink කැල්ල දැම්ම. මේ it's important that this sink is pure. හොඳේ. මේ oxide බැඳලා නැති අර වෙන impurities නැති pure sink කැල්ල දාන්න. ඊට පස්සේ අපි sink 2 plus solution එක මෙතන ගන්න. දැන් අපි කතා කරන standard concentration standard එක 1 moles per decimeter සාමාන්‍ය. එතකොට අපි මේක ගන්න 1 mole per decimeter. ඕ අපි ලියනවා මේ capital M කියලා. moles per decimeter වලට but I recommend using moles per decimeter මොකද marking scheme වල එහෙම ගොඩක් වෙලාවට තියෙන එක. ඊට පස්සේ temperature එක අපි මේක 298 වල තියාගන්න. මේක හරියටම කරනවා නම් ඒ කියන්නේ air condition තත්ත්වයක් යටතේ පවත්වා ගන්නවා. ඊට පස්සේ මේ pressure එක 1 atm තියාගන්න which is pretty easy. I 1 atm තියාගන්න lazy. මොකද අපි ඉන්නේ 1 atm වල. හැබැයි හිතන්න දැන් ඔයා ඉන්නේ නුවරඑළිය. ඔයාලා 1 atm තියාගන්න lazyද? 1 atm වලට අඩුයි. 1 atm වලට pressure එක අඩුයි. ඔය නුවරඑළිය ගැන ප්‍රශ්න අහන්න මේ සෑහෙන ආසයි මේගොල්ලෝ. මොකද chemistry වලට වඩා physics වල නිතරම අහනවා. මේක නුවරඑළිය කරොත් මොකද්ද වෙන්නේ? things like that. They have some sort of නිකන් fascination with නුවරඑළිය. දැන් නුවරඑළිය තියෙන්නේ බිම් මට්ටමට වඩා මීටර 1800ක් විතර උඩින්. ඒතකොට මේ උඩට ගියාට පස්සේ
ඇට්මොස්ෆියර් එක තව ගොඩක් උඩට යනකම් තියෙනවා හරිද but මෙතනට උඩින් තියෙන ඇට්මොස්ෆියර් ප්‍රමාණය ලොකුයි මෙතනට උඩින් තියෙන ඇට්මොස්ෆියර් ප්‍රමාණයට වඩා there's less atmosphere pressing down තේරෙනවද ඒ හින්දා එතන ප්‍රෙෂර් එක අඩුයි එතකොට අපි නියම් P NE is less than let's කියම් බලන්න NE අපි මුහුදු මට්ටමින් හින්දා අපේ ප්‍රෙෂර් එක ඇට්මොස්ෆියරික් ප්‍රෙෂර් එකට සමානයි ඇට්මොස්ෆියරික් ප්‍රෙෂර් එකේ මේ තියෙන්නේ ස්ටෑන්ඩඩ් වැලියු එක හරි ඒ කියන්නේ ඇට්මොස්ෆියරික් ප්‍රෙෂර් එකේ වේරියේෂන්ස් තියෙනවා ඒ වේරියේෂන්ස් හින්දා තමයි සුලිකුණාට වගේ දේවල් ඇති වෙන්නේ but මුහුදු මට්ටමේදී ඒ කියන්නේ පොඩි වේරියේෂන් ඒ කියන්නේ ඇට්මොස්ෆියරික් ප්‍රෙෂර් එක පොඩ්ඩක් අඩු වුණත් ඒක ඇති ලොකු අන්ස්ටේබල් තත්ත්වයක් ඇති එතකොට මේව තමයි අපේ ස්ටෑන්ඩඩ් කන්ඩිෂන්ස් මෙතන 1 atm කියන එක නම් ලොකුවට අදාළ නෑ අතට මොකද we don't have any gases here do we මෙතන gases නෑ එතකොට මෙයාගේ ප්‍රෙෂර් එක වැඩි කරා කියලා think 2 plus වලට ලොකු අවුලකුත් නෑ think solid වල ලොකු අවුලකුත් නෑ එතකොට නුවරඑළිය කට්ටියට මේ වැඩේ කරන්න පුළුවන් it is it doesn't discriminate based on where you live හැබැයි නුවරඑළියේ temperature එක 25 වලට වඩා සාමාන්‍ය අඩු හින්දා they probably need to use heating or something like that so it does kind of discriminate based on where you live එතකොට this is the standard electrode දැන් ඔයාලට standard zinc 2 plus electrode එක අඳින්න කියලා දුන්නොත් you draw this ඊට පස්සේ වට හම්බෙයි ලකුණු 10ක් විතර ලකුණු 10ක් කියන්නේ 20ෙන් බෙදුවම ලකුණු 0.5ක් ලකුණු 0.5ක් කියන්නේ ඔයාගේ සම්පූර්ණ කෙමිස්ට්‍රි පේපර් එකෙන් ලකුණු 0.5 මේක අඳිනවට මේ 0.5න් තීරණය වෙන්න පුළුවන් මේ ඔයාගේ අනාගතය ගැන යම් යම් දේවල් this world is a wild place we live in එතකොට ඒවත් මේ මම ඒක පොඩ්ඩක් කියන්නනේ සමහර වෙලාවුන් දන්නේ නැහැ ඒවා තාම හරි කෙමිස්ට්‍රි පේපර් එකේ MCQ 50ක් තියෙනවා මේ 50 ඩිරෙක්ට් ලකුණු 50ක් ඕකේ හැබැයි මේක නිකන් වක්‍රාකාරයෙන් දෙන්නේ හරිද MCQ එක කියලා දෙනවා මේක දෙකෙන් වැඩි කරලා 100 කරන්න ඒක 100 කරලා තමයි 50 හරිද ඊට පස්සේ මේ දැන් essay එකේ අපිට තියෙන ස්ට්‍රක්චර්ඩ් හතරක් එක ස්ට්‍රක්චර්ඩ් එකට ලකුණු 100 ඒකට ලකුණු 400 අපිට essay තියෙන හතරක් essay 6ක් තියෙනවා out of 6 ඒ 6න් 4යි අපි කරන්නේ ඒ හතරට 150 ගානේ ලකුණු කීයද 600 එතන මේ ටික 1000යි මේ 1000 බෙදනවා 20ෙන් එතකොට 50යි මෙතන 50යි මෙතන 50යි ලකුණු 100 එහෙනම් තමයි ලකුණු 100 ගන්න සරලයි නේ ලකුණු 100 ගන්න ලේසි එතකොට තව දෙයක් තමයි essay 4 ගැන කිව්වොත් මම කියන්නම් ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි වලට මේක අදාළ නේද දැන් essay 4 තියෙනවා දැන් ස්ට්‍රක්චර් තියෙන්නේ දැන් මේ සෙකන්ඩ් පාර්ට් එකේ සෙකන්ඩ් පාර්ට් එකේ A තමයි ස්ට්‍රක්චර් එක essay B හා C එතකොට B කොටසේ තියෙන්නේ ප්‍රශ්න තුනක් 5 වෙනි ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේ මුල් ප්‍රශ්න 4 ඉන්නේ ස්ට්‍රක්චර් එකේ C කොටසේ තියෙන තව ප්‍රශ්න තුනක් 8 වෙනි ප්‍රශ්නේ 9 වෙනි ප්‍රශ්නේ සහ 10 වෙනි ප්‍රශ්නේ පිළිවෙල එතකොට මේ 8 වෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් ඕගැන් 8 වෙනි ප්‍රශ්නේ ඕගැනික් නවනත් මම අඬනවා ඒක like අපේ පේපර් එකේ නවනත් I'm actually going to cry like ඒක ඒක වෙන තැනක තිබුණත් I don't give a fuck I'm going to cry hard okay ඈ ඔව් ඉතින් ඒ කියන්නේ එහෙම බෑනේ දැන් ඕගැනික් මම පේපර් එක අතර ගත්තා මම ස්ට්‍රක්චර්ඩ් එක කරන්න කලින් ඔක් කරන්නේ it's that fun like it's like genuinely fun doing organic compared to I do the fourth question. I don't go to the essay before this. yeah possibly දැන් 9 දෙන්නේ inorganic based එක inorganic සහ මේ calculation 10 දෙන්නේ industrial
සහ pollution. පරිසර දූෂණ. කර්මාන්ත රසායන සහ පරිසර දූෂණ. පහ තියෙන්නේ ගොඩක් කලාවට මේ ඔය gas laws, enthalpy මට ලියන්න කම්මැලි. සහ මේ KPKC. හය තියෙන ගොඩක් වෙලාවට pH. Not like pH, KSP, not ද්‍රව වාෂ්ප. pH but like this pH. Okay. ඔය දෙක ස්විච් වෙන්න පුළුවන්. ඔය චාලකේ වැටෙන්න පුළුවන් ඔය දෙකෙන්. ඔව් එහෙම එහෙට වෙන්න පුළුවන්. මෙතන kinetics චාලකය. මේක නිකන් variable හරි. This is flexible. කොහොමද මේ ටික ඇතුලේ ඔය ටික ඔක්කොගම කවර් වෙන විදිහට අහනවා මාක් කරලා. සමහර අවුරුදු වල ගෑස් දෝෂයෙන් නැති වෙන්න පුළුවන්. එන්තල්පි නම් කොටසක් අහනවා තමයි. සමහර අවුරුදු වල කයිනටික්ස් නැති වෙන්න. එහෙම අවුරුදු තිබුණානේ. කයිනටික්ස්. ඒක මම හිතන්නේ ඒක තීරණය වෙන්නේ මේ ස්ට්‍රක්චර් ෆිසිකල් ස්ට්‍රක්චර් එකට එන ඒවා අනුව. කොහොමද ඒකල බැලන්ස් වෙන්න හදනවා පේපර් එක. ඒ කියන්නේ කෙමිස්ට්‍රි පේපර් එකේ සම්පූර්ණ කෙමිස්ට්‍රිම කවර් වෙන්න අහනවා. ෆිසික්ස් පේපර් එකේ ඊට වඩා ටිකක් අඩුයි. ෆිසික්ස් පේපර් එකේ සම්පූර්ණ ෆිසික්ස්ම කවර් වෙන්නේ නැහැ. ඒකේ ෆිසික්ස් වල තියෙන එකෙන් යම්කිසි ප්‍රමාණයක් කවර් වෙනවා. බයෝ පේපර් එකේ බයෝ වල තියෙන ප්‍රමාණයෙන් නිකන් 10ක් විතර තමයි පේපර් එකට එන්නේ ඇත්තට. ඊටත් අඩු වෙයි. Like if you know the right 10 ඔබ ගොඩ. හැබැයි ඉතින් right 10 දැනගන්න තරම් අපිට psychic powers නැහැ අනිත් එක. මේ ප්‍රොෆෙසර් අපේ මාමවත් මේ එහෙම කවුරුත් නෙමෙයි. එහෙම වුණා නම් ගේමක් ගහගන්න තිබ්බා. හත්වෙනි ප්‍රශ්නේ මම මෙච්චර කල් හෝල්ඩ් ඔෆ් කරපු මච් මේ කවර්ඩ් හත්වෙනි ප්‍රශ්නේ තමයි ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි සහ ඉනෝගැනික්. එතකොට මේකේ පළවෙනි කොටස තමයි ඉනෝගැනික්. දැන් මම කිව්වා වගේ එසේ එකට ලකුණු 150ක් තියෙනවා. මේකට ලකුණු 75ක් යනවා. ඒ ලකුණු 75 කියන්නේ ඔයගේ ෆයිනල් ලකුණින් 3.75. මේ තියෙන එක වැඩි හිතන්න බෑ. ඒ කියන්නේ සේක් කරද්දී ඔයා මහන්සිලා ඒ කියන්නේ එහෙන වෙලාවක් ගේමක් දීලා ගන්න ලකුණු අන්තිමට මේ වගේ පොඩි ගාණක් කියන එක වැඩි හිතන්න එපා. මොකද ඒ හිතන්නේ සංසාර කලකිරීම. That's the reality of essays. And that's why I actually kind of hate essays, to be honest. හැබැයි ඒක අතරින් essays stable මොකද දැන් හිතන්න ඔයාලා ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි ගාලා කෙලම් වෙලා ගියා කියලා. නේද? සම්පූර්ණයෙන්ම කෙලවුණා කියමු. ඒත් අඩුවෙන් 3.75යි. ඔය MCQ 4ක් ගහගත්තොත් ඒක කවුද? Yeah, well, I think high risk, high reward gain. තමයි MCQs කියන්නේ. Yeah. MCQs are absolutely goated. මේ එතකොට මේ අද අපි ගෙනන්නේ මේ කොටස. ඊට අමතරව ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි වල මේ MCQ දෙකක් වගේ එනවා. sometimes structured වලට එනවා. structured වලට එන chance එක ටිකක් අඩුයි. හැබැයි දැන් කාලෙකින් අහලා නැති හින්දා අපි වගේ අවුරුද්දක අහන්න බැරිත් නෑනේ. like they might decide. Oh, පුළුවන් වෙන්න පුළුවන්. 2013 සම්පූර්ණ මේ ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි වලින්ම ස්ට්‍රක්චර් එකක් ආවා. ඒක අද අපි ඉගෙන ගන්නවා. ඒ ටික තමයිනේ. හරි දැන් මේ ස්ටෑන්ඩඩ් සෙල්ස් ටික තේරුණා නේද? මේ ස්ටෑන්ඩඩ් ඉලෙක්ට්‍රෝඩ් එක කියන එක තේරුණා නේද? මැසේජ් එකක් දාන්න කට්ටිය. මේ වයිට් බෝඩ් එක රෙකෝඩින් එකේ කොහොමද දන්නා පේන්නේ? ඒ කියන්නේ මට පේන view එකද දන්නේ. I have problem. ඒ කියන්නේ උන්ට කොහොමද බලන්න. Yeah, I have no idea. ඒක තමයි. like can Nah, they I recording think video එකක් it's විතරයි හැබැයි. your view. මගේ view එක වෙන්නේ. මම host. මගේ view එක නවුලක් නැහැ ඉතින් මොකද මම ලියන එක පේනවා නේද? රෙකෝඩින් ටික මම අද රැයට දාන්නම්. මොකද මේ ඔය ටිකට බරපතල මේ data තුයක් ඇයි at night I have unlimited data thanks to SLT fiber.
I think it's a glitch in the system සිරාවට. ඒ කියන්නේ මේ ඔය ගේම් ගහන උන් එහෙම ටෙරාබයිට් ගණන් ඩවුන්ලෝඩ් කරනවා. නෑ රාට ට්‍රැෆික් අඩුයිනේ. එතකොට උන්ට දෙන්න පුළුවන්. ඒකනේ අර නියම් උන් වැඩි පබ්ලිසයිස් කරන්නේ නැහැ ඔය perk එක. But it's kind of a known perk. මේ අපිට එක මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා තේරුණා කියලා. ඒ කියන්නේ අනිත් අයට තේරුන්නේ නැහැ කියන එක නැත්නම් අනිත් අය තේරලා තේරුණා කියන එක කියන්න කැමති නැති බවද? තේරුන්නේ නැත්නම් කියන්නද? ඒ කියන්නේ මේ like this isn't මේක අපි මේ අපේට රික්වෙස්ට් එකක් ආවා මේක YouTube live stream එකක් විදියට කරන්නත් කියලා. එහෙමත් නොකර අපි මේ Zoom meeting එකක් විදියට කරන්නේ මේ ඔයාලට ඕන දෙයක් අහන්න පුළුවන්කම සහ ඒක තියෙනවා නේද? නැත්තම් ඉතින් අර වැඩක් නැහැ. එතකොට දැන් අපි මේ ස්ටෑන්ඩඩ් ඉලෙක්ට්‍රෝඩ් එක ගැන කතා කරමු. ස්ටෑන්ඩඩ් ඉලෙක්ට්‍රෝඩ් එක ගැන කතා කරාම අපිට දැන් අපි ඇනෝඩ් කැතෝඩ් ගැන කියලෙමුනේ. ටග්ගාල කියලෙමුද? ලොකු වෙලා. ඒක කියලා ලබන ශ්‍රේණියත් එක්කම අර ඔය ශ්‍රේණිය ගම අපි. නෑ. ශ්‍රේණිය අරන් ඒක කියලා ඊට පස්සේ ලබන එකේදී අපි කතා කරමු මේ ස්ටෑන්ඩඩ් මේ නෑ උතන අර ඉලෙක්ට්‍රෝඩ්ස් වර්ග ටිකක් තියෙනවා. යා අර මේ ප්‍රසිද්ධ ඉලෙක්ට්‍රෝඩ්ස් ටික. මේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝකෙමිකල් මේ සීරීස් එක. හරිද? ඉලෙක්ට්‍රෝකෙමිකල් සීරීස් එක ගත්තොත් ඒක ගොඩක් දුරට සක්‍රීයතා ශ්‍රේණිය. ඇක්ටිවිටි සීරීස් එක සමානයි. හැබැයි හැමතිස්සෙම නෙමෙයි හරි. දැන් ලිතියම් කියන්නේ සාමාන්‍ය ඇක්ටිවිටි එක ගන්න පොටෑසියම් සෝඩියම් වලට අඩුවෙන් ඉන්න එකනේ. හැබැයි එයා මෙතන උඩින්ම ඉන්නේ. So it's kind of similar to that but not exactly similar. Okay. දැන් මේකෙන් අදහස් වෙන්නේ මෙහෙමද? මම කියන්නේ මේ හැම එකක්ම තියෙන ස්ටෑන්ඩඩ් සෙල්ස් වලට හරිද? දැන් මේ අපි සිංක් කරන කතා කරා වගේ ස්ටෑන්ඩඩ් කන්ඩිෂන්ස් යටතේ තියෙන සෙල්ස් වලට තමයි මේ හැම එකක්ම දීලා තියෙන්නේ. ඒතර මේක අර රෙෆරන්ස් පොයින්ට් එක තමයි ස්ටෑන්ඩඩ් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ්. අපි ඒක ගැන කතා කරනවා ඉස්සරහට. මේ ඊළඟ එකේ. එතකම් මේ ඒක නේ දැනගන්න මේ රෙෆරන්ස් එක තමයි ස්ටෑන්ඩඩ් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ්. එතකොට දැන් මෙතන ඉලෙක්ට්‍රෝඩ් පොටෙන්ෂල් එක කියන්නේ අපි මොකක් කර එකක් මම යන්නේ. ඒක දැම්ම කම්ප්ලිකේටඩ් වෙලා යන්නේ නැහැ. මේක ස්ටෑන්ඩඩ් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ් එකකින් මෙයාට අපි කනෙක්ට් කරොත් මොකක් කර ඉලෙක්ට්‍රෝඩ් එක this is still like a mystery box. Okay, mystery box මොකක් කර ඉලෙක්ට්‍රෝඩ් එක කනෙක්ට් කරොත් මේ වෝල්ට් මීටර් එකේ පෙන්වන රීඩින් සරලවම කිව්වා. එතකොට අපි මේ වෝල්ට් මීටර් එකේ පෙන්වන රීඩින් එක කිව්වම මේ අපිට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේ වෝල්ට් මීටර් එකේ ධනාග්‍රයට කනෙක්ට් කරන්න මොන පැත්තද කියලා. මොන පැත්තද කනෙක්ට් කරන්නේ? ස්ටෑන්ඩඩ් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ් එක අපි මෙෂර් කරන එක. මෙෂර් කරන එක ධනාග්‍රයට කනෙක්ට් කරාම මේක ඍණාග්‍රය විදිහට තියාගෙන නැත්නම් කනෙක්ට් කරනවා මේක ග්‍රවුන්ඩ් එක විදිහට තියාගෙන මේකේ මේ වෝල්ට් මීටර් එකේ පෙන්වන රීඩින් සරලව හරිද? තමයි මේ දෙන්නේ. එක වට. which is super useful. දැන් ඔයාලා බැලුවොත් ඔයාලට මේව නිකන් යන්නේ පොඩි රේන්ජ් එකක් ඇතුළත. වැඩි මේවත් යන්නේ උඩරිම ඍණ 3 වගේ. වැඩිම කියන්නේ මේ උඩට යන්න ඍණතාවය තමයි වැඩි වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි කොපර් ගමුකෝ අපි කලින් කතා කරේ. කොපර් කැමති මේ කොපර් මෙටල් එක විදිහට එන්නේ. එතකොට මේ රිඩක්ෂන් පොටෙන්ෂල්ස් ඔක්සිහරණ විභවනේ
ඔව් සිහරණ. ඔක්සිහරණ විභව හැමතිස්සෙම මේ ඔක්සිහරණය වෙන පැත්ත රිඩියුස් වෙන පැත්තට තමයි දෙන්නේ. එක් මේ ඔක්කොම උදාහරණ බලොත් තේරෙයි. එතකොට දැන් කොපර් කැමති මේ කොපර් විදිහට ඉන්නනේ. එතකොට එයාගේ රිඩක්ෂන් පොටෙන්ෂල් එක පොසිටිව්. ඒ කියන්නේ අපි කැමති දෙයක් කරද්දී අපි ඒක කැමැත්තෙන් කරන්නේ. like අපි ඒක ඒ කියන්නේ we have positive attitude towards it. දැන් සිංක් ගත්තොත් සිංක් කැමති මූ විදිහට ඉන්නනේ. එතකොට මූව සිංක් සොලිඩ් එක කරන්න ඌ ආස නැහැ ඒ වෙලෙත්. එතකොට ඌ ඒකට ඍණාත්මක ආකල්පයක් දක්වන්නේ. ඒ හින්දා මේක ඍණ. එහෙම මතක තියාගන්න. එතකොට දැන් මේ සිංක් එක හිතන්න අපි සිංක් 2+ කරනවා කියලා. එතකොට ඌ ඒකට කැමති. එතකොට ඌගේ ඒකේ පොටෙන්ෂල් එක එනවා. රිඩක්ෂන් පොටෙන්ෂල් එක ඔක්සිඩේෂන් පොටෙන්ෂල් එක +0.76 k. දැන් මේකෙම අනිත් පැත්ත. එතකොට කොපර් වල ඔක්සිඩේෂන් පොටෙන්ෂල් එක -0.34 කියලා. ඒ කියන්නේ ඌ කැමති නැහැ ඔක්සිඩයිස් වෙන්න. ඌ කැමති රිඩියුස් වෙන්න. එතකොට දැන් ඔයාලට මේකෙනුත් තේරෙනවා ඇති දැන් කොපර් සිංක් ගත්තොත් කොපර් කැමති මේ පැත්තට යන්න. සිංක් කැමති අනිත් පැත්තට යන්න. එතකොට දැන් අපිට දැන් මේ කොපර් සිංක් සෙල් එකක් හැදුවොත් අපි ඒකේ ඩැනියල් සෙල් එක ඩැනියල් සෙල් එක කියන්නේ මෙහෙමයි අර ඩැනියල් සෙල් එක කියන එකයි ස්ටෑන්ඩඩ් කොපර් සිංක් ඉලෙක්ට්‍රෝඩ් එක කියන අතර පොඩි වෙනසක් තියෙනවා. හරි ඩැනියල් සෙල් එක කියන අපි ඒක ප්‍රායෝගිකව පාවිච්චි කරනවා. ඒක not exactly the standard one. හරිද? වෝල්ට් මීටර්. දැන් මෙතන රීඩින් එක අපි කොහොමද හොයන්නේ? මේ නෑ තාම මම මේක කියන්නේ නැහැ නිකන් කෙනෙක්ට හිතලා බලලා කියන්නේ මේ 0.34 කියන වැලියු එකේ 0.76 කියන වැලියු එකයි ගැන පොඩ්ඩක් බලලා නිකන් හිතලා බලලා මට උත්තරයක් දාන්න කට්ටිය මේ ඒ කියන්නේ මේ වෝල්ට් මීටර් එකේ රීඩින් එක කීයක් වෙයි කියලා මම වතුර ටිකක් බීලා නම් උත්තරයක් දාලා තියනවා. Hey, are you speaking or muted? sorry මේ මොකද මං කිව්වේ මේ මං අය ලාස්ට් මම මොකක්ද දන්තියට කිව්වේ මේක ඇහුණාද ඔයගලට? නෑ. හරි මේ මං කියන්න ඉක්මනට අපිට උත්තර දෙකක් ඇවිල්ලා තිබුණා 1.1 සහ 1.1 බිංදුව කියලා. ඒ දෙකම හරි වඩාත් හරි එක 1.1 බිංදුව මොකද මේ
මෙතන අපිට දශම ස්ථාන දෙකකට දීලා තියෙන හින්දා අපි උත්තරේ දශම ස්ථාන දෙකකට තියන්න. එතකොට දැන් කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් අර මේ දෙක අතර නිකන් නම්බර්ස් දෙකේ වෙනස විතර නොගන්නේ ඇයි? ඒකට හේතුව දැන් මේක අපි සයින්ස් කියනවානේ. සයින් එකත් එක්කම ගන්නවා. දැන් අපි නම්බර් ලයින් එක යනදොත් මේක ධන පැත්තට තියෙන්නේ මේක ඍණ පැත්තට තියෙන්නේ. තේන්න. එතකොට මේ දෙක අතර වෙනස ගන්න මේ දෙකේ වැලියුස් දෙක එකතු කරන්න. එතකොට අපි මේක ගන්නේ මේ ඔතන මේ වෝල්ට් මීටරෙන් අපි මයින්නේ විභව අන්තරයක්. විභව අන්තරය. එතකොට වෙනස ගන්නේ වෙනස තමයි ගන්නවා. එතකොට දැන් මේක මෙතන දෙන්නවා ධනාගයද ඍණාගයද? ඒ කියන්නේ අපි 0.76න් 0.34ක් අඩු කරනවාද 0.34න් 0.76ක් අඩු කරනවාද? ඍණ 0.76ක් අඩු කරනවාද? එහෙනම් මේකේ ෆයිනල් ආන්සර් එක පොසිටිව් එකක් දෙන්න ඕනේ නෙගටිව් එකක්. පොසිටිව්. පොසිටිව් එක. මොකද මම කියන්නේ මේක ඉලෙක්ට්‍රෝ කෙමිකල් සෙල් එක විද්‍යුත් රසායන කෝෂයක්. මෙයා කාර්යයක් කරනවා ඒ විද්‍යුත් ශක්තියක්